සුබ දවසක් වේවා මගේ ආදරණීය යාළුවනේ. මම මේ වීඩියෝ එක ගෙනාවේ මට වුණු සිදුවීමක් නිසා. ඒ වගේම තමයි තවත් කෙනෙකුට මේ වාගේ සිදුවීමක් සිදු නොවෙන්න තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. මේ වීඩියෝ එක බලලා එක්කෙනෙක් හරි ඒ පිළිබඳව අවබෝධ වෙයි කියලා පිළිබඳව විශ්වාසයෙන් තමයි මම මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් යාළුවනේ කොරියාවට ඇවිල්ලා ටික කාලයක් යනකොට තියෙන પાස්පෝර්ට් එක කල් නිකුත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ වළංගු කාලය ඉවර වෙන්න පුළුවන්. ඒ ඉවර වුණාම අලුතින් પાස්පෝර්ට්ක් හදලා මෙහි තියෙන ආගම විගමන දෙපාර්තමේන්තුවේ අනිවාර්යයෙන්ම ලියාපදිංචි කරගන්න ඕනි. ලංකාවට ගිහින් ඇවිල්ලා પાස්පෝර්ට් එක හදාගෙන එනවනම් මෙහෙට දවස් 14ක් ඇතුළත ලියාපදිංචි කරගන්න ඕනි. ඒ වගේම තමයි මෙහි ඉඳන් પાස්පෝර්ට් එක හදා ගන්නවා නම් මං හිතන්නේ දවස් 40ක් 35ක් හරියට මට දින මතක නැහැ. 40කට ඉස්සලා වාගේ අනිවාර්යයෙන්ම ලියාපදිංචි කරගන්න ඕනි. ඉතින් යාළුවනේ මම ලංකාවට වැකේෂන් එකක් ගිහිල්ලා තමයි අලුතින් પાස්පෝර්ට් එක හදාගෙන ආවේ. ඒ අලුතින් හදාගෙන ආපු પાස්පෝර්ට් එක මෙහි තියෙන ආගම විගමන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරන්න අමතක වුණා. ඇත්තටම මගේ නොදැනුවත් භාවය නිසා තමයි ඒ දේ සිදු වුණේ. පස්සේ යාළුවෙක් කියලා තමයි මම මේ පිළිබඳව අවබෝධයක් ලබාගෙන ලියාපදිංචි කරගත්තේ. ඉතින් මම මෙහෙට ඇවිල්ලා මාස 2ක් විතර ගත වෙනකල් ඒ දේ කරගන්න බැරි වුණා. හැබැයි ලංකාවට ගිහිල්ලා પાස්පෝර්ට් එක හදාගෙන ආවොත් අනිවාර්යයෙන්ම දවස් 14ක් ඇතුළත ගිහිල්ලා ලියාපදිංචි කරගන්න ඕනේ. හැබැයි මම දවස් 60ක් විතර, ඒ කියන්නේ මාස 2ක් විතර පහු වෙනකල් ලියාපදිංචි කරේ නැහැ. මම හිතුවේ ඇත්තටම ලොකු දඩයක් ඒ කියලා ඒ තිබිච්ච කාලයට. ඇත්තටම මට දඩයක් ආවේ නැහැ. ඒකට හේතුව තමයි පරණ પાස්පෝර්ට් එක තවත් මාසයක් විතර කල් නිකුත් නොවී තිබුණා. ඒ කියන්නේ ඇවිල්ලා මාස 2ක් ගත වෙලා තවත් මාසයක් විතර ඉදිරියට කල් නිකුත් නොවී තිබුණා. ඒක නිසා තමයි මට දඩයක් ලැබුණ නැත්තේ. හැබැයි අනිවාර්යයෙන්ම අලුතින් પાස්පෝර්ට් එකක් හදාගෙන එනවනම් ඒ પાස්පෝර්ට් එක දවස් 14ක් ඇතුළත අනිවාර්යයෙන්ම ආගම විගමන දෙපාර්තමේන්තුවට ගිහිල්ලා ලියාපදිංචි කරගන්න. මෙහිදීන් හදනවා නම් මං හිතන්නේ දවස් 40කට කලින් වාගේ මං හිතන්නේ ලියාපදිංචි කරගන්න ඕනේ. මෙහිදීන් හදනවා නම් પાස්පෝර්ට් එක ලංකාවට යවලා. ඉතින් ඔන්න ඕක තමයි සිදු වුණේ. ඉතින් මට දඩයක් ලැබුණේ නැහැ. දවස් 14 ඉක්මවා ගියා නම් අනිවාර්යයෙන්ම දඩයක් ලැබෙනවා. දඩයක් ලැබුණේ නැත්තේ මගේ පරණ પાස්පෝර්ට් එක තවත් කල් තිබුණ නිසා. එනේ වළංගු කාලය තවත් කාලයක් ඉදිරියට තිබුණා. ඒක නිසා තමයි මට දඩයක් ආවේ නැත්තේ. නැතිනම් අනිවාර්යයෙන්ම දඩේ ගෙවන්න වෙනවා මට. ඉතින් මගේ ආදරණීය යාළුවනේ කොරියාවට අලුතෙන් ඉන්න කට්ටිය ඒ වගේම තමයි මේ කොරියාවේ ඉන්න මේ පිළිබඳ අවබෝධයක් නැති අයට මේ වීඩියෝ ගොඩක් වැදගත් වේවි. ඒ වගේම තමයි කොරියාවේ ඉන්න මගේ ආදරණීය සහෝදර සහෝදරියෝ YouTube කරහා, Facebook කරහා, ඒ වගේම Instagram හරහා, ඒ වගේම TikTok කරහා මේ පිළිබඳව ගොඩක් වීඩියෝ ෂෙයා කරනවා. ඉතින් ඒ ෂෙයා කරන වීඩියෝ අනිවාර්යයෙන්ම බලන්න. කොරියාව පිළිබඳව කොරියාව විද්දින් ගොඩක් අවබෝධයක් ලබා ගන්න පුළුවන් මේ වීඩියෝ. ඉතින් යාළුවනේ පුළුවන් තරම් දඩයකට යටත් නොවි ඉන්න බලන්න. මොකද ඉදිරියේදී වීසා මාරු කිරීමට හිතාගෙන ඉන්නවා නම් එවැනි කටයුතු සඳහා මෙවැනි හේතුන් බලපාන නිසා. ඉතින් ඔයාලාගේ හීන ඉටු වේවා. ජයෙන් ජයම වේවා. සුබ අනාගතයක්.